මිරිස් වගාව. මිරිස් වගාව ශ්‍රී ලංකාවේ වගාකරුවන් අතර ඉතා ජනප්‍රිය හා ආර්ථිකමය වශයෙන් වටිනා කෘෂි ක්ෂේත්‍රයකි. දේශීය භාවිතය සඳහා මෙන්ම විදේශීය වෙළඳපොළ සඳහාද මිරිස් වගාව පුළුල් වශයෙන් සිදු කරයි. මිරිස් විශේෂවලට ලැබෙන සැර, රසය, ඒවායේ ඖෂධීය ගුණාංග හා ආහාර සකස් කිරීමේදී භාවිතය නිසා එය කුඩා හා මැද පරිමාණ ගොවිපොළවලට වුවද අතිශය වටිනා ආදායම් මාර්ගයකි. මෙවැනි විවිධ හේතු මත ලංකාව තුල වගා කෙරෙන මිරිස් වර්ග අතරින් වැඩියෙන්ම වගා කෙරෙන මිරිස් වර්ග පිළිබඳව විස්තර අපි ඉදිරියට බලමු. නයිමිරිස් කැප්සිකම් ජනයින්සේ යනු ලොව පුරා ඉතා ජනප්‍රිය මිරිස් වර්ගයක් වන අතර එය ඉතා තීව්‍ර සැරකින් යුක්ත වේ. රස නමුත් එහි අධික සැරක් දැකගත හැක. ඒ අතරිනුත් විවිධ නයිමිරිස් වර්ග අනුවා එය වෙනස් වේ. නයිමිරිස් වල හැඩය වක්‍රාකාර අතර සිගිති බිල්ලක් වැනි කොටසක් දැකගත හැක. එය බොහෝ විට කහ, තැඹිලි සහ කොළ, රතු, දම් පැහැයන්ගෙන් යුක්ත වේ. එම වර්ණ අනුවා පක්ෂීන් සහ ආහාර නිෂ්පාදකයන් අතරද එය වඩාත් ආකර්ෂණයට යොමු වේ. මෙම මිරිස් වර්ගයේ සෝස්, සම්බල්, කුළුබඩු හා විශේෂ ආහාර නිෂ්පාදන සඳහා ඉතා විශිෂ්ටයි. නිෂ්පාදනවල සැර වැඩි කිරීමට සහ විශේෂ රසයක් ලබා දීමට නයිමිරිස් භාවිතා කෙරේ. එමෙන්ම වාණිජමය වශයෙන් ඉතා ඉල්ලුමක් තිබෙන නයිමිරිස් වලට වෙළඳපොලේ විශාල වටිනාකමක් පවතී. ස්කෝවිල් හීට් යුනිට්ස් ලෙස හැඳින්වෙන උණුසුම් මට්ටම මැනන ඒකකයට අනුව මිය ලක්ෂය සහ 3,50,000 පවතින අතර එහින් නයිමිරිස් වල තීව්‍රභාවය පැහැදිලිව පෙන්වයි. ශ්‍රී ලංකාවේද මෙම නයිමිරිස් වර්ගා වගා කරමින් අලවිය සඳහා විශාල ව්‍යාපෘති ආරම්භ කර තිබේ. ලොකු කුඩා වශයෙන් විවිධ වගාකරුවන් අද වන විට මෙම කර්මාන්තයට යොමු වී ඇත. මාළු මිරිස් කැප්සිකම් ඇනියම් යනු ශ්‍රී ලංකාවේද විදේශයන්හිද බහුලව වගා කරන ලද මිරිස් වර්ගයකි. මේ සාමාන්‍ය උණුසුමක් සහිත මිරිස් වර්ගයකි. එනම් රසයට තව උණුසුමක් ලබා දෙන නමුත් අධික සැරක් නොමැති වේ. හැඩය දිගු වන අතර මෙහි පැහැය මුලදී කොළ වන අතර පසුව රතු පැහැයට පත්වේ. මෙම මිරිස් බොහෝ විට තිරිඟු කැඳ, රොටි, ව්‍යංජන සහ පරිප්පු ආශ්‍රිත ආහාරවලට උණුසුම හා රසය වැඩි කර ගැනීම සඳහා භාවිත වේ. එහි උණුසුම සාමාන්‍ය මට්ටමේ පවතින අතර ස්කෝවිල් හීට් යුනිට්ස් මිනුම් ක්‍රමය අනුව 10,000 සිට 50,000 දක්වා වේ. මෙය වගා කිරීම සඳහා අඩු රෝග ප්‍රතිරෝධක ශක්තියක් සහිත පැළ තෝරා ගැනීම වැදගත් වන අතර සුදුසු කාලගුණ තත්ත්වයන් යටතේ වගාව කරනු ලබන විට හොඳ විදියේ අස්වනු ලබාගත හැක. කොළ මිරිස් ග්‍රීන් චිලි යනු ශ්‍රී ලංකාවේ සහ ආසියාවේ බහුලව භාවිතා වන මිරිස් වර්ගයක් වන අතර එය සාමාන්‍ය උණුසුමකින් යුක්ත වේ. මේ විශේෂයෙන්ම දිනපතා ආහාර ව්‍යංජන සඳහා භාවිතා වන අතර එහි රසය ගැඹුරු කුළුබඩු රසයක් සහිතම තිබේ. මිරිස් වල වර්ණය කොළ පැහැති වන අතර විශේෂයෙන්ම ලුණු මිරිස්, තැඹිලි සම්බෝල සහ විවිධ වර්ගයේ ව්‍යංජන වලට එකතු කරමින් රස වර්ධනය කිරීමේදී භාවිත වේ. මිරිස් වගාව වාණිජමය වශයෙන් අතිශය ප්‍රයෝජනවත් වන අතර එය ඉතා කෙටි කාලීන වගාවක් වශයෙන් සැලකේ. බීජ පැලවීම දක්වා සම්පූර්ණ වගාව සම්පූර්ණ වන්නේ සාමාන්‍යයෙන් මාස 2ක් 2.5ක අතර කාලයක් තුලය. එම නිසා කෙටි කාලයකින් ආදායමක් ලබා ගැනීමට බලාපොරොත්තු වන කුඩා වගාකරුවන් සඳහා මිරිස් වගාව වාසි ලබා දෙන වගාමක් වේ. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම රතු පාට subscribe button එක press කරලා අපේ channel එකට එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් අපි ඔබෙන් සමුගන්නවා. අලුත් වීඩියෝ එකක් ගෙනකන් දිගටම රැඳී ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා.